ඔගොල්ලෝ දන්නවා අනිවාර්යයෙන් IQ ප්‍රශ්න වලට මේ වගේ ප්‍රශ්නයක් බොහෝ දුරට එන්න පුළුවන්. හරිද? වයස සම්බන්ධ දේවල්. හරිද? ඉතින් මේක සමීකරණයකින් ඕගොල්ලෝ හදන්නේ කොහොමද කියන එක කියලා දෙන්න තමයි හදන්නේ. හරිද? හරි. මේ බලන්න. දැන් පළවෙනි ප්‍රශ්නේ. සරාගේ වයස දැනට අවුරුදු 30ක් වන අතර ඇය ඇගේ සහෝදරියට වඩා 5 ගුණයකින් වැඩිමල්. 5 ගුණයක්. සහෝදරියට වඩා සරාගේ වයස 5 ගුණයක් වෙනවලු. හරිද? ඇගේ සහෝදරියගේ වයස මෙන් 3 ගුණයක් වන විට සරාගේ වයස කීයද? හරිද? දැන් මේ ගාන හදන්න ඕගොල්ලන්ට මොකක් හරි පටන් ගන්න තැනක් තියෙන්න ඕනේනේ. හරිද? පටන් ගන්න තැනක් තියෙන්න ඕනේ. හරිද? එතකොට ගාන දිහා බලන් හිටියා කියලා ගාන හැදෙන්නේ නැහැ. හැම ගානකම හැම IQ ප්‍රශ්නකම ඕගොල්ලන්ට මොකක් හරි තැනක් තියෙන්න ඕනේ පටන් ගන්න. අන්න එතනින් පටන් ගන්න. හරිද? ඊට පස්සේ බලන්න මොකද්ද කරන්න කියලා. හරිද? එතකොට ස්ටෙප් එකෙන් ස්ටෙප් එක මේක කරගෙන යන්න. හරිද? මේකට විනාඩියක් දෙකක් උපරිම දෙන්න පුළුවන්. ඊට වඩා මේ වගේ ගානකට ඕගොල්ලන්ට වැය කරන්න බෑ. හරිද? හරි. දැන් සරාගේ වයස 30යි නේ. සරාගේ වයස 30යි නම් සහෝදරියගේ වයසට වඩා 5 ගුණයක් නේ. එහෙනම් මේ 35න් බෙදුවාම 5 ගුණයක් නේ. එනවා 6යි කියලා. ඒතර මේක 5න් බෙදන්න ඕනේ නැහැ. ඒක හිතින් කළා සහෝදරියගේ වයස 6යි කියලා ඕගොල්ලන්ට දාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. 6 වරක් 5 30යිනේ. සහෝදරියගේ වයස 6යි. සරාගේ වයස 30යි. 5 ගුණයක්. හරිද? දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සහෝදරියගේ වයස මෙන් 3 ගුණයක් වෙනකොට. එතකොට මේක ඔයාට හිතන්න තියෙන්නේ ළමයි 3 ගුණයක් වෙනකොට සරාගේ වයස අවුරුදු 30ට වැඩි වෙයිද 30ට අඩු වෙයිද? 30ට අඩු වෙනකොට 3 ගුණයක්ද 30ට වැඩි වෙනකොට 3 ගුණයක්ද? අඩු වෙනකොට. අන්න එතන තමයි මුලින්ම හිතන්න ඕනේ. හරිද? ඒකට ඔයා නිකන් කැමති නම්බර්ස් දෙකක් දාගෙන බැලුවත් කමක් නැහැ. හරිද? දැන් හිතන්නකෝ එක්කෙනෙක්ගේ වයස අවුරුදු 5යි කියලා. අනිත් එක්කෙනාගේ වයස අවුරුදු අපි බෙදෙන ගානක් දාමු 35යි කියන්නකෝ. එක්කෙනෙක්ගේ වයස අවුරුදු 5යි අනිත් එක්කෙනාගේ වයස 35යි. දැන් මෙයාගේ වයස වගේ මෙයා කී ගුණයක්ද? 7 ගුණයක්. තව අවුරුදු 5කින් මෙයාගේ වයස අවුරුදු 10යි. මෙයාගේ වයස අවුරුදු 40යි. දැන් කී ගුණයක් වුණාද? 4 ගුණයක් වුණා. තව අවුරුදු 5කින් මෙයාගේ වයස අවුරුදු 15යි. මෙයාගේ වයස 45යි. කී ගුණයක්ද? 3 ගුණයක් වුණා. එහෙනම් ළමයි ඔයාට තේරුම් ගන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන්ම 30ට වඩා අඩු වගේකදී කවදාවත් 3 ගුණයක් වෙන්නේ නැහැ. 30ට වඩා අඩු ගුණයකදී වෙන්නේ 5 ගුණයටත් වඩා වැඩි ගාණක්. හරිද? 5 ගුණයටත් වඩා වැඩි ගාණක්. එතකොට අනිවාර්යෙන් 30ට වඩා වැඩි ගාණක් එන්න ඕනේ. එතකොට ඒක දෙවණියට ඔයාට හිතෙන්න ඕනේ. හරිද? එහෙනම් ඔයාට පුළුවන් දැන් මෙයාගේ අපි හිතමු තව අවුරුදු x ප්‍රමාණයකින් මේ දෙන්නගේ මෙන්න මේක තෘප්ත වුණා. මොකද්ද? තව අවුරුදු x ප්‍රමාණයකින් සහෝදරියගේ වයස වගේ 3 ගුණයක් තමයි සරාගේ වයස. දැන් තව අවුරුදු x ප්‍රමාණයකින් දැන් මේ සහෝදරියගේ වයස අපි 6යි කියලා ගත්තනේ. එහෙනම් තව අවුරුදු x ප්‍රමාණයකින් 5කින් 6කින් 7කින් 8කින් x ප්‍රමාණයකින් වෙනකොට සරාගේ වයස 30 ධන x නේ. සරාගේ වයස 30 ධන x. සහෝදරියගේ වයස මොකද්ද? 6 ධන x. සහෝදරියගේ වයස 6 ධන x. සහෝදරියගේ වයස 6 ධන x. දැන් මොකද්ද වෙන්න ඕනේ? x ප්‍රමාණයකින් අරයාගේ වගේ මෙයාගේ 3 ගුණයක් වුණා. එහෙනම් 30 ධන x කියන එක සමාන වෙන්න ඕනේ මොකද්ද? 3 වැඩි කිරීම මේකට. හරිනේ. තව අවුරුදු x ප්‍රමාණයකින් 30 ධන x
මේ සරාගේ වයස සහෝදරියගේ වයස 6x 3 ගුණයක් වුණා. එහෙනම් සමීකරණය හරියට මේක සුළු කරන්න තියෙන්නේ. මේක හිතින් සුළු කරලා උත්තරේ දාන්නත් පුළුවන්. හරිද? දන්නේ නැති අය ඉන්න හින්දා මම දානවා එහෙනම් මෙහෙම. එහෙනම් ඔයාලට මෙතන 30 ධන x 6 වරක් 3 18යි x 18 ධන 3යි x. එහෙනම් ළමයි මේ 18 මෙහෙට ගියාට පස්සේ මෙතන 12 වෙනවා. මේ x එහා පැත්තට පස්සේ මෙතන 2යි x වෙනවා. එහෙනම් මේක දෙකෙන් බෙදුවාට පස්සේ x සමානයි කී වෙනවද? x සමානයි 6 වෙනවා. අහන්නේ මොකද්ද? සරාගේ වයස. සරාගේ වයස කීයද එහෙනම්? 36යි. එහෙනම් ඔයාලට උත්තරේ 36 කියලා දාගත්තා නම් හරි. සරාගේ වයස 36යි. එහෙනම් අරයාගේ වයස අපි 6යිනේ ගත්තේ. තව අවුරුදු 6කින්නේ. එහෙනම් මෙයාගේ වයස 12යි. සහෝදරයාගේ වයස 12යි. හරිනේ. 12 වරක් 3 36යි. හරි. එතකොට මේ වගේ ගානක ඔයා කරන්න තියෙන්නේ පළවෙනි දේ තමයි Tamanට දීලා තියෙන පොඩි දත්තයකින් මේක පටන් ගන්න එක. හරිද? Tamanට දීලා තියෙන්නේ මොකද්ද දත්තය? ඒකෙන් පටන් ගන්න එක. ඊට පස්සේ තමයි දීලා තියෙන දත්ත ටිකත් එක්ක ඊළඟ ස්ටෙප් එක අපි මොකද්ද කරන්නේ? අපි යන පාත් එක හරිද කියන එක අඳුර ගන්න එක. ඉතින් ඒකට ඕගොල්ලන්ට සරලව මෙහෙම කරලා දාගත්තත් අවුලක් නැහැ. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. 30ට කලින්ද 30ට පස්සේද කියන ප්‍රශ්නේ එන්න ඕනේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අර දෙන්නේ. එතකොට මේ ටික මේම ලියලා හදන්න ඔයාලට විනාඩි 2ක් තිබ්බනම් හොඳට විනාඩි 2ක් ඕනෙත් නැහැ. හරිද? දැන් ඔය 6යි කියන එක තප්පර දෙකෙන් ගන්න පුළුවන් නේ. හරිද? එතකොට ඕක තමයි සරලවම මේ ගාන හදන්න තියෙන ක්‍රමය. හරිද? තේරුණාද? හරි තේරුණා. හරි මේ බලන්න ඊළඟ ගාන බලන්න ළමයි. ඊළඟ ගාන අවන්හලක් ආහාර වේලක මිල 125කින් අඩු කරයි. මුල් මිලට නැවත පැමිණීමට වට්ටම් කළ මිල කොපමණ ප්‍රතිශතයකින් වැඩි කළ යුතුද? දැන් මේ ගාන තේරෙනවද? මේ මොකද්ද මේ කියන්නේ? තේරෙනවද? හරිද? දැන් මේ ගානක අයිය ප්‍රශ්නේ මුලින්ම තේරුම් ගන්නත් ඕනේ. හරිද? හරිද? දෙක. හරි මේ බලන්න. මේක බලන්න මට කියවන්න අමාරුයි. හරි අවන්හලක් ආහාර වේලක හරි. එතකොට 125කින් අඩු කරයි කියලානේ කියන්නේ. එහෙනම් මේ බලන්න. දැන් මේ සරල කතන්දරේ මම ඔයාලට මෙහෙම කියන්නම්. හරිද? දැන් ඔයා වැඩ කරනවා කියලා හිතන්නකො බේකරි එක. මොකද්ද මේ කියන්නේ? ඔයා බේකරි එක වැඩ කරනවා. වැඩ කරනකොට අයිතිකාරය ඇවිල්ලා කියනවා හෙට ඉඳන් අපි 125ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. හරිද? හිතන්නකො කඩේ තියෙනවා මාළු බනිස් තියෙනවා. කිමුල තියෙනවා. තවත් මොකක් හරි බනිස් එකක් තියෙනවා. හරිද? අපි රෝල්ස් කියලා දාමුකෝ. දැන් මේකේ මිල රුපියල් 100යි. මේක 85යි. මේක 70යි. දැන් හෙට ඉඳන් ඔයා දැන් අද මිල තමයි මේක. දැන් මේ කියන්නේ එහෙම එකන්නේ. 125කින් හෙට ඉඳන් අඩු කරනවා. මුල් මිලට නැවත පැමිණීමට නම් වට්ටම් කළ මිල කොපමණ ප්‍රතිශතයෙන් වැඩි කළ යුතුද? දැන් මේ සරල කතන්දරය කියන්නේ අයිතිකාරයා කියනවා අද මාළු බනිස් එකක් රුපියල් 100යි, කිඹුල බනිස් එකක් 85යි, රෝල්ස් එකක් 70යි. අද ඩිස්කවුන්ට් නැහැ. හෙට ඉඳන් අපි මේගොල්ලන්ට 125ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. හැබැයි ඩිස්කවුන්ට් එක දුන්නාට පස්සේ රුපියල් 100ක්ම හම්බෙන්න ඕනේ. ඩිස්කවුන්ට් එක දුන්නාට පස්සෙත් රුපියල් 85 මට එන්න ඕනේ. ඩිස්කවුන්ට් එක දුන්නාට පස්සේ රෝල්ස් එක විකුණන්න ඕනේ රුපියල් 70ට. කියලා කියන උඹ මේකේ ගණන් ටික දාපන් කියලා.
එතකොට ඔයා බලන්න ඕනේ දැන් මේ කිඹුල වනිස් මාළු පාංගකට මම කීයද දාන්නේ 125 හම්බුනාම රුපියල් 100ක් දෙන්න ඕනේ කිඹුල වනිස් එකට කීයද දාන්නේ ඒ කියන්නේ හෙට 100ට ගහලා තියෙන ගානේනේ ඩිස්කවුන්ට් එක දෙන්නේ ලකුණු කළ මිලෙන් තමයි ඩිස්කවුන්ට් එක දෙන්නේ එතකොට ඩිස්කවුන්ට් ප්‍රයිස් එක ගහන්නේ නැහැ නේද එතකොට 125ක් ඩිස්කවුන්ට් එක දුන්නාම තමයි රුපියල් 85ක් අතට සල්ලි ගන්න පුළුවන් වෙන්න ඕනේ 125ක ඩිස්කවුන්ට් එක දුන්නාම තමයි රුපියල් 70ක් අතට එන්න ඕනේ මාළු රෝල්ස් එක දීලා රුපියල් 70ක් ගන්න ඕනේ එතකොට දැන් මෙතන අලුතෙන් ගහන්නේ කීයක්ද නැත්තම් මේ ගාන 100ට කීයකින් වැඩි කරලා මෙතෙන්ට දැම්මොත් 125කින් අඩු කරාට පස්සේ මේ ගාන එනවද? ඒකනේ දැන් ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. එහෙනම් ළමයි ඔයාට මේව කරන්න පුළුවන්. හරිද? දැන් හිතන්නකො ඔයාගේ ආහාර වේලක මිල x කියලා. x ඕක වැඩි කරන්න ඕනේ y ප්‍රමාණයකින් දැන් මේකනේ නව මිල මේක තමයි නව මිල එහෙනම් මේ නව මිල x + y කියන එක 100ෙන් බෙදලා 125ක් ඩිස්කවුන්ට් දුන්නා කියන්නේ ඇත්ත මිල 175යිනේ. ඒ කියන්නේ ළමයි රුපියල් 100ක බාණ්ඩ එක 125ක් ඩිස්කවුන්ට් එක දුන්නාට පස්සේ 175 එක වටිනාකම. රුපියල් 200කින් 125ක ඩිස්කවුන්ට් එකක් දෙන්න ගත්තාම රුපියල් 200 100ෙන් බෙදලා 75න් වැඩි කරා නම් හරි. නැත්නම් රුපියල් 200 0.75න් වැඩි කරා නම් හරි. රුපියල් 300ක මිල හරිද? දැන් මෙහෙම එකක් තියෙනවා කියන්නකො. මේක. දැන් මේක රුපියල් 300යි ගහලා තියෙන්නේ. මේක ගහලා තියෙනවා 125ක් ඩිස්කවුන්ට් කියලා. එහෙනම් ඔයා රුපියල් කීයක්ද දෙන්න ඕනේ කියලා බලන්න. 300 වැඩි කරා නම් හරි 0.75. ඒ කියන්නේ මේකේ මිල කොටස් 100කට බෙදලා 25ක් වාගේ වන්න බෑ 75ක් දෙවුවම ඇති. ඒකනේ සරලව කියන්නේ. අපේ තියරි ක්ලාස් එකේ මීට වඩා මේක ගැන කතා කරනවා. හරිද? තියරි ක්ලාස් එකට අපි සම්බන්ධ වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරිද? හරි. එතකොට මේක 100ෙන් බෙදලා මේ තියෙන දැන් හෙට මිල නව මිල හෙට දාන්නේ මේක. x කියන්නේ මිල y කියන්නේ අපි වැඩි කරන ගාන. මේ නව මිල 100ෙන් බෙදලා 75න් වැඩි කරාම ළමයි සමාන වෙන්න ඕනේ ඊයේ මිලට. ඊයේ මිල x නේ. මේකට සමාන වෙන්න ඕනේ. එහෙනම් 25 සරක් 3යි 25 සරක් 4යිනේ. එහෙනම් ඔයාලට x + y කියන එක එනවා. මේක 4 මෙහෙට ගියාට පස්සේ 4x බෙදීම 3යි කියලා. ඔන්නම් y කියන්නේ හරිද? 4x බෙදීම 3 ඍණ x. ඔන්නම් මේක සුළු කරලා ගන්න පුළුවන් y 3යිනේ. ඒ කියන්නේ x බෙදීම 3යි. y කියන්නේ x බෙදීම 3යි. ඒ කියන්නේ මේ ඒ මිල 3ෙන් බෙදලා එකතු කරා නම් හරි. දැන් අහන්නේ වෙන එක. ප්‍රතිශතයනේ අහන්නේ. දැන්ට ඔයගොල්ලන්ට මාළු පාංකේ ගාන 3ෙන් බෙදුවා ඒක එකතු කරලා හෙට මිල ගැහුවා නම් පුතේ අරගෙන එනවා. ඊයේ ගාන එනවා 125 ඩිස්කවුන්ට් එක දුන්නා. දැන් අහන්නේ ප්‍රතිශතයක්නේ. එහෙනම් කොහොමද ප්‍රතිශතයක් හොයන්නේ? A කියලා B කියලා එකක් තියෙනවා නම් A ට සාපේක්ෂව B ගේ ප්‍රතිශතය. කියන්නේ A ට සාපේක්ෂව B කොච්චරක්ද කියලා හොයන්න B බෙදීම A වැඩි කරා නම් හරි 100. B ට සාපේක්ෂව A කොච්චරක්ද කියලා බලන්න A බෙදුවා නම් B ගෙන් වැඩි කරා නම් 100න් හරි. ඒ කියන්නේ රුපියල් 100ක් කියන්නේ රුපියල් 200ට සාපේක්ෂව කොච්චරක්ද කියලා බලන්න මේ සාපේක්ෂව බලන්න කියලා යටරේ දාන්නේ. එතකොට 100 බෙදීම 200.
වැඩි කිරීම 100. 2.50. හරිනේ. රුපියල් 100ක් කියන්නේ 200ට සාපේක්ෂව 150. හරි. එහෙනම් දැන් අපි බලන්න ඕනේ මේවා මේ පැහැදිලි කරන්න කරේ හරිද? වැඩි වෙච්ච ප්‍රමාණය තිබ්බ මිලට සාපේක්ෂව කොච්චරක්ද? එහෙනම් වැඩි උනේ y ප්‍රමාණයන්නේ. එහෙනම් y බෙදීම ඔයාට පුළුවන් y බෙදීම x ට සාපේක්ෂව y තිබ්බ මිලට සාපේක්ෂව වැඩි වෙච්ච ප්‍රමාණය. මේක 100න් වැඩි කරා නම් හරි. ඕක තමයි ප්‍රතිශත එන්නේ. එහෙනම් y කියන්නේ x බෙදීම 3යිනේ. එහෙනම් x බෙදීම 3යි x ගෙන් බෙදනවා කියන්නේ 1ට x ගෙන් වැඩි වෙනවා 100යි. එහෙනම් මේකයි කැපුවාට පස්සේ 100 3ෙන් බෙදුවාම ගිය 33.33333 කියලා උත්තරය එනවා. 33.333. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ මොකද්ද? ගහලා තියෙන ගාන 100ට 33.3කින් වැඩි කරලා හෙට උදේ මිල ගැහුවනම් හෙට උදේට 125ක් දුන්නාට පස්සේ ඒ ගානම එනවා. හරිද? හරිද? ඒ කියන්නේ දැන් ඔයාගේ මම මේක වහනවා. ඒ කියන්නේ ඔයාගේ භාණ්ඩේ වටිනාකම තිබ්බ කියන්නේ රුපියල් 245ක්. මොකක් හරි පීස එක. හෙට උදේ 125 දුන්නාම 245ක් අතට එන්න ඕනේ. එහෙනම් ඔයා මේක ගන්න මේක 100ෙන් බෙදලා 133ෙන් වැඩි කරා නම් කීයක්ද ගහන්න ඕනේ කියලා එනවා රුපියල් 245ට තිබ්බ භාණ්ඩයක් 133කින් වැඩි කරලා තියෙනවා. නැත්තම් 245ට 100ට ඔක්කොම එකයි ඈ ඉතින්. නැත්තම් ඉතින් ඕකත් තේරෙන්නේ නැත්තම් වෙන මෙහෙම හදුවත් කමක් නැහැ. ඉතින් 245ට ආයි 245 අරගෙන මේකෙන් 133ක් බැලුවා නම් හරි. මේකත් හරි හොඳේ. මම 133කින් එකපාර වැඩි කරේ. හරිද? හරි. තේරුණාද කීපෙක? ඒ ප්‍රශ්නේ තේරුණාද? තේරුණා. හරිද? මම හිතනවා හොඳට තේරුණා කියලා මීට වඩා පැහැදිලි කරන්න බෑ. හරිද? හරි. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේ. sorry. සමහරක් කට්ටියට මේක හම්බුන්නේ නැහැ කිව්වා. ගෲප් එකේ දාලා ඇති. හරි. මේ බලන්න. දැන් මේ ගාන ළමයි මේ ගාන තප්පර 10කින් හදන්න බැයි නම් හරිද? මේ ගාන තප්පර 10කින් හදන්න බැයි නම් ඔයාගේ ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මේ ගාන වල තප්පර 10කින් හදන්න බැයි නම් ඔයාගේ ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. හරිද? එතකොට IQ කියන්නේ දවසෙන් දෙකෙන් එක්සෑම් එක මාසයක් තියලා කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි ළමයි. හරිද? කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කරලා හදන්න ඕන ස්කිල් එකක් තමයි ඕගොල්ලන්ගේ මේ IQ පේපර් එකට එන ගණන් ටික. ඒක ලබන මාස එක්සෑම් එක තියලා අද ක්ලාස් එකකට ගිහිල්ලා IQ එක ඔයාට හදන්න බෑ. හරිද? ඉතිහාසය වගේ ගන්න ඔයාට පාඩම් කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ හිතන ඒවා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. දැන් ඔයාට මේ ගාන කියනකොට ගාන සමහර මෙච්චර ලේසි ගානක් ඔයාට තේරුම් ගන්න යන විනාඩි දෙකක් විතර. මේක තේරුම් ගත්තද? තේරුම් ගත්තා. හරිද? එතකොට දැන් මුද්‍රණ යන්ත්‍රයක් කියන්නේ මොකක්ද කියනකොට අඩුම ගානේ ඔෆිස් එකේ තියෙන printer හරි මතක් වෙන්න ඕනේ. හරි. දැන් මේක මොකක්ද කියන්නකෝ අයියෝ මේ බලන්න. මුද්‍රණ යන්ත්‍ර 10ක් මිනිත්තු 10කින් පිටු 10ක් මුද්‍රණය කරනවලු. මිනිත්තු 10කින් පිටු 10ක්. මුද්‍රණ යන්ත්‍ර 10ක් තියෙනවා. ඒ කියන්නේ ළමයි එක පිටුවක් මුද්‍රණය කරන්න එක මුද්‍රණ යන්ත්‍රයකට විනාඩි 10ක් යනවා.
හරිද? එහෙනම් පිටු 100ක් මුද්‍රණය කරන්න මුද්‍රණ යන්ත්‍ර 100කට විනාඩි 10ම තමයි යන්නේ. හරිද? එහෙනම් විනාඩි 10 තමයි මේකේ උත්තරේ. හරිද? මේකේ උත්තරේ කීයද? මේකේ උත්තරේ ඉතින් විනාඩි 10ම තමයි ඇයි ළමයි? එක printer එකක් එක මුද්‍රණ යන්ත්‍රයක් විනාඩි 10කින් එක කොලයක් print කරනවා. මුද්‍රණ යන්ත්‍ර 100ක් තියෙනවනේ විනාඩි 10 යන්නේ. හරිද? හරි. හරි ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේ. හරි නේද? මොකද්ද මේ? සර් මුද්‍රණ යන්ත්‍ර 10කින්ම එක කොලයයි නම් print කරන්නේ. ඒ මොකද්ද? ඒ කියන්නේ පළවෙනි එකේ අර 4K මේ CMYK ගහනවා වගේ. එහෙම නෙමෙයි ඉතින් මේක මේ මුද්‍රණ යන්ත්‍රයක් කිව්වම තේරුම් ගන්න හැමෝටම printing ගන්න knowledge එකක් නැහැ නේ. එතකොට 10ක් දාලා උපරිම printers 4කින් එන්න එපා. පාට 4යින් උපරිම ගහන්න පුළුවන්. 4 කලර් ගහනවනම් 10කින් ගහලා මොනා ගන්න. හරිද? අරක තමයි කතන්දරය. හරි. දැන් මේකත් එහෙම තමයි ඉතින්. මේකත් ළමයි මේ ගාන කරන්නත් පොඩ්ඩක් හිතන්න. හරිද? කටු වැඩ කොලයක් අරගෙන හරි මේක කරන්න. හරිද? හරි මේ බලන්න. දැන් ළමයි නූල් කැබැල්ලක් අරන් කැබිලි 15ක්. කැබලි සමාන කොටස්ද අසමානද එහෙම කියලා නෑනේ. දැන් මේ බලන්න දැන් මේ නූල් කැල්ලක් ගත්තොත් එකක් කැපුවොත් ඔයාට කෑලි දෙකක් හම්බ වෙනවා. එක කට් එකක් දැම්මොත් කෑලි දෙකක් හම්බ වෙනවා. ඒ වගේම නූල් කෑල්ලක් අරගෙන කට් දෙකක් දැම්මොත් ඔයාට කෑලි 3ක් හම්බ වෙනවා. ඒ වගේම නූල් කෑල්ලක් අරගෙන කට් 4ක් දැම්මොත් කට් 3ක් දැම්මොත් කෑලි 4ක් හම්බ වෙනවා. කට් 3යි කෑලි 1යි 2යි 3යි 4යි. ඉතින් ළමයි කෑලි 15ක් ලබා ගන්න කැපුම් කීයද දාන්න ඕන? එකක් දැම්මම දෙකක් හම්බ වෙනවා. දෙකක් දැම්මම 3ක් හම්බ වෙනවා. 3ක් දැම්මම 4ක් හම්බ වෙනවා. 15ක් හම්බ වෙන්න නම් 14 පාරක් කැපුවා නම් හරි. එහෙනම් 14 තමයි මේකේ උත්තරේ. හරිද? හරි. බලන්න ළමයි 6 වෙනි ගාන. 6 නෙමෙයි 5. හරි. හරි මේක කියන්න. මේක මේ දෙක වසරේ ළමයිට දුන්නත් හදයි ඕගොල්ලෝ හදන්න පරීක්ෂා ඉන්නවනේ. ගෙදර දෙක වසරේ ළමයෙක් ඉන්නවනේ මේ ගාන දෙන්න හදලා කියයි. ජීවනි ගානද මේ 5. මගේ මේ ඉමේජස් ටිකක් තියෙන එකයි පොඩ්ඩ වෙලා යන්නේ. ඕගොල්ලන්ට දාපේකෝ තමයි PDF එක නෑ මගේ ළඟත් මේ. ඒකයි මට PDF එක හවස දාන්න බැරුණේ. හරිද? දැන් ඊටපැන්දාම 8ක් දැල්වෙමින් තිබුණලු. 3ක් නිමුණලු. ඊටපැන්දාම් කීයක් තියනවද? 5යි. නිමිලා තියෙන්නේ කවුරු තරම් ගිහිල්ලා නෑ. ඊටපැන්දාම් 8ම තියෙනවා. හරිද? ඊටපැන්දාම් නිමිලානේ තියෙන්නේ. නැති වෙලා නෑනේ. හරිද? තව ඉතිරි ඊටපැන්දාම් කීයක් තියනවද? ඊටපැන්දාම් 8ම තියෙනවා. 8යි උත්තරේ. මේ වගේ ගණනුත් එන්න පුළුවන්. හොඳේ. මේ වගේම වරද්දනවා නම් ගවර්න්මන්ට් එක්සෑම් ලියන්න එපා. හරිද? හරි. හරි 6 වෙනි ගාන බලන්න. 6 නෙමෙයි 7. 6 වෙනි ගාන නෑ මෙතන. හරි මේක බලන්න. සමන්ගේ උපදේශනා මේකට නම් ළමයි ගණිතය සම්බන්ධ දේවල් ටිකක් තියෙනවා. අපේ තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මම WhatsApp group එකේ link එක දාලා තියන්නම්. තියරි ක්ලාස් එකේ අපි ඔයා ඉස්සරහට මොකක් හරි ගවර්න්මන්ට් එක්සෑම් එකක් ලියන්න ඉන්නවා නම් ඔයාට IQ ප්‍රශ්න පත්‍රේ හරියට ලියන්න ඕන නම් එක්සෑම් එක ගැසට් කරාට පස්සේ
IQ එයාට හදන්න බෑ. හදන්න පුළුවන්. ගොඩක් මහන්සි වෙන්න ඕනේ. එතකොට ඒකට යම් කාලයක් තුල ප්‍රශ්න පත්‍ර ටිකක් කළා, වීඩියෝ ටිකක් බලලා ඒකට සූදානම් වෙලා ඉන්න. හිතන දේවල් දවසෙන් දෙකෙන් කරන්න බෑ ළමයි. පාඩම් කරන දේවල් වගේ නෙමෙයි. ඒක ප්‍රොසෙස් එකක්. හරිද? හරි. මේක බලන්න. සමන්ගේ උපතේ සිට සෑම අලුත් අවුරුද්දකම ඇගේ සීයා සහ ආච්චි ඇගේ නෙමෙයි ඔහුගේ බැංකුවේ ඒ කාලේ ඇගේ වයසට මේක සමනී හරි මොකක් හරි දාගන්න. ඒ කාලේ ඇගේ වයසට සමාන කාසි තැන්පත් කරදී. දැන් බැංකුවේ කාසි 45ක් ඇත. සමන්ගේ වයස කීයද කියලා අහනවා. දැන් ළමයි මේමනේ ඉපදුනාට පස්සේ පළවෙනි අවුරුද්දේ යා දානවා කාසිනේ කියන්නේ ගාන නැහැ කාසියක් රුපියල් 10 එහෙම නැහැ. හරි. මේකෙදි සමාන්තර ශ්‍රේණියක් තියෙන්නේ. පළවෙනි අවුරුද්ද 1යි දෙවෙනි අවුරුද්දේ අවුරුදු 2යිනේ. එතකොට 2යි 3යි 4යි ඕම යන්නේ. එහෙනම් සමාන්තර ශ්‍රේණියක මේක මේ වගේ එකම ගානක් එකතු වෙලා හරි වැඩි වෙලා හරි යන එකක මම තියරි ක්ලාස් එකේ වෙනම කරා. ඒකට සමාන්තර ශ්‍රේණි වල පිළිබඳ සූත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙක මතක තියාගන්න. ඒකෙන් ඔයාට IQ ප්‍රශ්න පත්‍රේ එන ගොඩක් ගණන් හදන්න පුළුවන්. හිතලා කරනවට වඩා දැන් මේක මෙහෙම එකතු කරන් ගියත් අවුලක් නෑනේ. එකට දෙකක් එකතු කරනවා 3 4 ඕම එකතු කරන් ගිහිල්ලා 45 එනකොට අවුරුදු කීයද කියලා බැලුවා නම් හරිනේ. හරිද? එහෙම හිතින් හදන්නත් පුළුවන්. හරිද? එහෙනම් සමාන්තර ශ්‍රේණියක SN කියන්නේ ඕන පද n ගානක එකතුව. පද n ප්‍රමාණයක එකතුව තමයි SN කියන්නේ. හරිද? නම් SN කියලා එනවා අවසාන පදේ දන්නවා නම් n බෙදීම 2යි a දාන l කියලා සූත්‍රයක් තියෙනවා. මේ තියෙන්නේ පළමු පදේ මේ තියෙන්නේ අවසාන පදේ. දැන් මෙහෙම 1 2 3 4 5 ඇවිල්ලා n කියලා තැනක් තියෙනවා. මේ n අපි දන්නේ මේ ටික එකතුව 45යි. පද n ප්‍රමාණයක එකතුව 45යි. එහෙනම් SN කියන්නේ ළමයි 45යි. n කියන එක අපි දන්නේ n තමයි අපිට හොයන්න තියෙන්නේ. n බෙදීම 2යි. a ධන l. a කියන්නේ පළවෙනි පදේ. l කියන්නේ අවසාන පදේ. ඒ කියන්නේ මේකත් n. එහෙනම් මේක ළමයි මේකට වැඩි වෙන්න ඕනේ. එහෙනම් 90යි 90 සමානයි n වැඩි කිරීම එක n වැඩි කිරීම n කියන්නේ n වර්ග. එහෙනම් මේක ළමයි වර්ග සමීකරණයක්. වර්ග සමීකරණ පිළිබඳ ධර්මات ඕගොල්ලන්ට තියෙනවා. හරිද? එහෙනම් n වර්ග ධන n මේ 90 එහා පැත්තට ආවට පස්සේ ඍණ 90යි. මේක පද දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් සාධක විදිහට n ධන 10යි n ඍණ 9යි. 10 වසරේ පොතේ තියෙනවා ගිහිල්ලා බලන්න ගණිතය පොතේ. එහෙනම් මේකෙන් පද දෙකක් ගුණ වෙලා බිඳුව වෙන්න නම් එක්ක එකක් බිඳුව වෙන්න ඕනේ එකක් අනිත් එක බිඳුව වෙන්න ඕනේ. එහෙනම් n ධන 10 සමානයි මෙතන ලියන්න ඕනේ නැහැ බිඳුව හරි n ඍණ 9 සමානයි බිඳුවයි. එහෙනම් n සමානයි එක්ක 9යි n සමානයි එක්ක 10යි ඍණ 10යි. වයසක් නේ. වයස ඍණ ගානක් වෙන්න බෑනේ. එහෙනම් n සමානයි 9යි. ඒ කියන්නේ මෙයා 9 වෙනි අවුරුද්ද වෙනකොට ඔක්කොම සල්ලි ටික කීයක් තිබිලා තියෙනවද? කාසි 45ක් තිබිලා තියෙනවා. එහෙනම් n සමානයි 9යි. ගත්තා ඉන්නවද ළමයි? හරි. වයස අවුරුදු 9යි. හරිද? හරිද ළමයි? හරි. ඊළඟ ගාන බලන්න. මේකත් නියම ගානක්. මේ ගාන ඔයාට හදන්න පුළුවන් නම් ඔයා ඇත්තටම හොඳයි. හරිද? සම්භාවිතාවය කියන එක අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ ගවර්න්මන්ට් එක්සෑම්ස් වල පහුගිය ප්‍රශ්න පත්‍ර ගත්තට පස්සේ සම්භාවිතාව ගණන් අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා. හරිද? ඒක සම්භාවිතාව කියන්නේ ගණිතය සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒක මේ ගණිතයෙන් ඉදිරිපත් කරාට ඒක ගණිතයෙන්ම හිතන්න ඕනේ කියන එකක් නෑ. හරිද? ඒක වෙන විදිහට හිතන්නත් පුළුවන්.
හරි. මේ බලන්න. දැන් මේක කරන්න එක ක්‍රමයක් තියෙනවා. හරිද? ළමයි දැන් පෙට්ටියක තියෙනවා රතු බෝල 3ක්. හරිද? රතු තියනවාද මේකේ? රතු බෝල 3ක් තියෙනවා. එහෙනම් මේ තියෙන රතු පාට බෝල තියනවා ළමයි 3ක්. නිල් පාට බෝල තියනවා 4ක්. තේරෙන්නම කරන්නම්කෝ. නිල් පාට බෝල තියනවා 4ක්. කොළ පාට බෝල තියනවා 5ක්. කොළ පාට බෝල තියනවා 5ක්. දැන් මේකේ අහන්නේ අහමු ලෙස බෝල 3ක් එකින් එක ආදේශ නොකර ගන්නවලු. බෝල 3ක් ගන්නවලු එකින් එක ආදේශ නොකර. ඒ කියන්නේ මේ මල්ලේ මේ බෝල ටික තියෙනවා. මොකද්ද ළමයි අහමු ලෙස කියන්නේ? අල්ලලා මිරිකලා හොලවලා බලන්නේ නැහැ. මෙහෙම බලන්නේ නැහැ. අත දැම්මා ගත්ත බෝලයක්. ආයි දාන්නෙත් නෑ මේ බෝලේ. ඒ බෝලේ තිබ්බා. ඊළඟට ගත්ත බෝලයක් තිබ්බා. තව බෝලයක් ගත්තා තිබ්බා. බෝල 3ක් ගත්තා. අහනවා එක බෝලයක්වත් රතු වීමට ඇති සම්භාවිතාවය. කොහොමද මේක කරන්නේ? දැන් පළවෙනි බෝලේ රතු වීමට ඇති සම්භාවිතාවයක් නම් හොයන්න පුළුවන්. දෙවෙනි බෝලේ රතු වීමට ඇති සම්භාවිතාව හොයන්නත් පුළුවන්. ඒත් ඉතින් ඒක ටිකක් අමාරුයි. දැන් එක බෝලයක්වත් නේ. ඒ කියන්නේ ළමයි එක බෝලයක් රතු වුණත් අවුලක් නැහැ. බෝල දෙකම රතු වුණත් අවුලක් නැහැ. බෝල තුනම රතු වුණත් අවුලක් නැහැ. එක බෝලයක් රතු වීමේ සම්භාවිතාවය නෙමෙයි යන්නේ. එක බෝලයක්වත් බෝල දෙකම රතු වුණත් අවුලක් නැහැ. තුනම රතු වුණත් අවුලක් නැහැ. හරිද? එහෙනම් මට කියන්න ළමයි පළවෙනි බෝලේ රතු නොවීමට ඇති සම්භාවිතාවය කීයද? පළවෙනි බෝලය රතු නොවීමට. පළමු බෝලය රතු නොවීමට ඒ සම්භාවිතාවය කීයද? පළමු බෝලය රතු නොවීමට මම ඉඩමදින්ද ලියන්නේ නැහැ. ඔහොම ලියනවා. කියන්නේ පළවෙනි බෝලේ රතු වෙන්න බෑ. ඔක්කොම බෝල කීයක් තියෙනවද? 12ක් තියෙනවා. රතු නොවන බෝල කීයක් තියෙනවද? 9ක් තියෙනවා. එහෙනම් පළවෙනි බෝලේ රතු නොවීමේ සම්භාවිතාවය 12න් 9යි. ඒක හරිද? හරි. එහෙනම් දෙවෙනි බෝලේ රතු නොවීමේ සම්භාවිතාවය කීයද? පළවෙනි බෝලේ රතු නොවීමේ සම්භාවිතාවය 12න් 9යි. එහෙනම් පළවෙනි බෝලය ගත්ත රතු බෝලයක් නෙමෙයි වෙන බෝලයක්. දෙවෙනි බෝලයත් රතු නොවීම නම් මේකෙන් දැන් එකක් ගත්තනේ. එහෙනම් 8න් 8ක් තියෙනවා. එකක් ගත්තින්ද බෝල තිබ්බ 11යිනේ. 11න් 8යි. පළවෙනි බෝලයත් රතු නෙවෙයි, දෙවෙනි බෝලයත් දැන් රතු නෙවෙයි. තුන්වෙනි බෝලයත් රතු නොවීම. දැන් බෝල දෙකක් ගත්තනේ. දැන් තියෙන්නේ 10යි. බෝල 9න් දෙකක් ගත්තා. තව තියෙන්නේ 7යි ළමයි. 10න් 7යි. එහෙනම්
පළවෙනි බෝලයත් රතු නොවෙලා දෙවෙනි බෝලයත් රතු නොවෙලා තුන්වෙනි බෝලයත් රතු නොවෙන්න මොකද වෙන්න සම්භාවිතාව ගන්න කොහොමද? පළවෙනි එකත් වෙලා දෙවෙනි එකත් වෙලා තුන්වෙනි එකත් වෙන්න ඕනේ. මේ තුනම වෙන්න ඕනේ. පළවෙනි බෝලයත් රතු නොවෙන්න ඕනේ. දෙවෙනි බෝලයත් රතු නොවෙන්න ඕනේ. තුන්වෙනි බෝලයත් රතු නොවෙන්න ඕනේ. රතු නොවන සම්භාවිතාව කීයද? 55න් මේ ටික වැඩි කරන්න ඕනේ. එහෙනම් 9 බෙදීම 12 වැඩි කරනවා 8 බෙදීම 11න් වැඩි කරනවා 7 බෙදීම 10න් මේක කපන්න 3 වරක් 3යි 3 වරක් 4යි 4 වරක් 1යි 4 වරක් 2යි 2 වරක් 1යි 2 වරක් 5යි එහෙනම් 55න් 21යි 55න් 21යි සම්භාවිතාවය බෝල තුනෙන් එකක්වත් රතු වෙන්නේ නැති සම්භාවිතාවය 53න් 21යි 55න් 21යි එක බෝලයක්වත් රතු වෙන්නේ නැහැ. එහෙනම් ඉතුරු ටික මොනවා වෙනවද? එක බෝලයක් හරි රතු වෙන සම්භාවිතාවය. එහෙනම් මේක අර එක ඍණ 21 බෙදීම 55 කියලා ලිව්වත් කමක් නැහැ. මේක හිතින් කළා 55 21 31 41 51 34යි. එහෙනම් 34 යට 55 තමයි මේකේ උත්තරේ. එක බෝලයක් හරි රතු වෙන සම්භාවිතාවය. එක බෝලයක්වත් රතු වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ එක බෝලයක්වත් රතු නොවීමේ සම්භාවිතාවය ඒකේ එක ඍණ එක. හරි. මේ උත්තරේ ගත්තා ඉන්නවද? උත්තරේ ගත්තා ඉන්නවා. හරි. හරි. ඊළඟාර බලන්න ඊළඟාර. හරිද ළමයි? මේක හරිනේ? හරි. සම්භාවිතාව කියන කෑල්ල නැතුව මේ ගාන කරන්න බෑ. සම්භාවිතාව කියන කෑල්ල පිළිබඳ අදහසක් ඔයාලට තියෙන්න ඕනේ. හරිද? හරි. එතන සම්භාවිතාව ඉගෙන ගන්න මේ වගේ ප්‍රශ්න ඔයාලට කරන්න බැයි නං. හරිද? හරි. එහෙනම් ඊළඟ ගාන. මේ බලන්න. දැන් මේකත් ඉතින් ඇත්තටම IQ ප්‍රශ්නයක් ඔයාලට මේ වගේ ප්‍රශ්න ඕන තරම් එන්න පුළුවන්. මේක සංඛ්‍යා රටාවක් විදිහට දෙන්න පුළුවන්. මේක ත්‍රිකෝණයක් ඇතුළේ දෙන්න පුළුවන්. මේක රවුම් ගොඩක් ඇතුළේ දෙන්න පුළුවන්. මේක කොටු දාලා දෙන්න පුළුවන්. එක එක විදිහට මේක දෙන්න පුළුවන්. හරි. එතකොට මේක හදන්න ක්‍රමයක් හදාගන්න එකයි ප්‍රශ්නේ. හරිද? ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ගාන කොහෙන්ද හදන්නේ? මොනවද හිතන්නේ? අංක ටිකක් දීලා තව අංකයක් අහනවා. ඒ ප්‍රශ්න තියෙනවා. හරිද? මේ බලන්න. දැන් input numbers පරිවර්තනය කරනවලු. රීතියක් ආදාන සංඛ්‍යා පරිවර්තනය කරයි. 3 11 කරනවලු. 3 කියලා එකක් අංකයක් දුන්නොත් මේක වෙන්නේ 11ලු. 5 කියලා අංකයක් දුන්නොත් මේක වෙන්නේ 27ලු. 7 කියලා අංකයක් දුන්නොත් ඇයි දැන් මේ 3ක් දෙන්නේ? දෙකකින් කියන්න බෑනේ ළමයි. එකක් දීලා හරියන්නේ නැහනේ. 5 27 වෙන්න කොච්චර දේවල් කරන්න පුළුවන්? 5ට 20ක් එකතු කරලා දෙකක් එකතු කරලා 5ට 25 එකතු කරලා 3ක් අඩු ගන්න. ඔය 27 එක එක විදිහට හදන්න පුළුවන්. දැන් 5යි දැන් මේක හිතන ක්‍රමය තමයි ළමයි මේ. දැන් මෙහෙම අංක ටිකක් දීලා දැන් ඔයා බලන්න මේ 5 ගත්තට පස්සේ මේ 27ත් එක්ක එන එකක් තමයි 5යි 25යි සම්බන්ධයක් තියෙනවනේ. 5යි 25යි සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ 5යි 27යි දැක්කාම අර 25 කියන එකක් තියෙනවා වගේ මතකයක් තියෙනවනේ ළමයි දැන්. 7යි 51යි දැක්කට ඕක මතක් වෙන්නේ නැහැ. 3යි 11 දැක්කට මතක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි දන්නවා 5ේ වර්ගය තමයි 25. ඒකට දෙකක් එකතු කරාම තමයි 27 හැදෙන්නේ.
ඒක හිතන්න බැරි කමක් නෑ හොඳේ. එහෙනම් ඒක කලින් එකටත් තිබ්බද කියලා බලන්න. 3 වර්ගයේ 9යි. 9ට 2ක් හරි. අවුලක් නෑ. මේකටත් චෙක් කරලා බලන්න ඉතින්. මේක 51 කට වෙනවා කියන්නේ. 7 වර්ගය 49යි. 49 එහෙනම් ප්‍රශ්නයක් නෑ. එහෙනම් මේ කියන්නේ n කියන නම්බර් එකක් තියෙනවා නම් ඔයාට හැදෙන්නේ n වර්ග + 1 කියන එක තමයි හැදෙන්නේ. n කියලා අංකයක් දැම්මාම එන්නේ n වර්ග + 1 n වර්ග ධන 1. එහෙනම් අංක 4 දැම්මට පස්සේ කීය දෙන්නේ? 18. හරි. එහෙනම් ඔයා 4 දැම්මට පස්සේ 4 වර්ගය කීයද? 16යි. 16 ධන 2 කීයද? 18යි. එහෙනම් ඔයාට මෙතෙන්ට 18 තමයි එන්නේ. හරි. 18 එන්නේ. හරිද ළමයි? හරි. 10 වෙනි ගාන අනිත් අය හැමෝම සමහර කටේ පේපර් වල තිබ්බලා ඒකින්ද මම 10 වෙනි ගාන කරන්නේ නැහැ. හරිද? හරි. අපි එහෙනම් ඕන කෙනෙක්ට අපේ පේපර් ක්ලාස් එකට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? අපේ පේපර් ක්ලාස් එකේ අපි ඉස්සරහට ගවර්න්මන්ට් එක්සෑම්ස් ලියන්න ඉන්න ඕන දරුවෙක්ට අපේ පේපර් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නොමිලේ අපේ තියරි ක්ලාස් එක වෙනම යනවා. පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙලා පේපර් එක අපි සාමාන්‍ය ඔයගොල්ලන්ට පැය භාගයක් විතර දෙනවා. ගණන් 10කට. ඒ ගණන් 10 ලියලා ඉවර වෙලා මේ විදිහට අපි ක්ලාස් එකේම සාකච්ඡා කරනවා. හරිද? එතකොට ඒ දීලා තියෙන වෙලාව ඇතුළතදී වා කරන්න. හරිද? ඊට අදාළ මැත්ස් ටික අපි තියරි ක්ලාස් එකේ කරනවා. හරිද? පේපර් ක්ලාස් එකට ඕගොල්ලන්ට මේ විදිහට මම තියරිත් එක්ක පැහැදිලි කරනවා. හරිද? ඒ වගේම තමයි මේක රෙකෝඩින් එකත් ඕගොල්ලන්ට දෙනවා. හරිද? ඒක නිසා අපේ මෙතනින් එහාට අපේ තියෙන සියලුම පේපර් ක්ලාස් එක ඕනම දරුවෙක්ට ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට නොමිලේ කිසිම ප්‍රශ්නයක් නැහැ සහභාගී වෙන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අපි ලබන සතියේ අපේ පේපර් ක්ලාස් එකෙන් හම්බෙමු.